කොහොමද welcome back to my YouTube channel. ඔන්න අලුත් vlog එකක්. මේ vlog එකේ අපේ family trip එකේ පළවෙනි දවස. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ගොඩක් fun දේවල් තියෙනවා. හරි. මුලින්ම මායි අම්මයි තාත්තයි නංගි ගියා අක්ලැක්තර. යනකොට අක්කයි ඇඳුම් පැක් කරන් හිටියේ නැහැ. අපි ගෙදරින් trip එක යන plan කරන් හිටියේ 10ට. ඒත් අපි ගෙදරින් ගියේ එකට. හැමදාම එහෙම තමයි අපි trip එකක් යනකොට. ඊට පස්සේ කොමාරි බෑග් ටික පැක් කරගෙන මං කලින් vlog එකේ ස්පෙෂල් එක කරන. ඊට පස්සේ අපේ අයියා නම්බර් 2යි අම්මි ආවා. ඒ දෙන්නත් ඇවිල්ලා අනිත් කායකත් ගෙනල්ලා අපි කට්ටියගෙම ඇඳුම් බෑග්ස් ටික පැක් කරගෙන අපි දැන් යන්නයි හදන්නේ. ඊට පස්සේ මට නංගිට පොඩි දෙයක් අමතක කළා. මයි නංගි ඒක ගන්න ගියා. ඊට පස්සේ ඇවිල්ලා අපේ sorry. නෑ ඒක මගේ දොරවල්. මගේද? ඒක අයියා වහන්නේ. ඒ වගේ එක. කැත්ත වෙන්නේ. සමා වෙන්න අයියා. මේ trip එක අපි යන්නේ වැඩිහිටියෝ වෙනමයි පොඩිහිටියෝ වෙනමයි. අම්මයි තාත්තයි අම්මි අනිත් කයිකි අපි පස් දෙනා මේකේ සින්දු ගේම්ස් කර කර ෆන් එකේ ආවා. ඊට පස්සේ අපි පිනදුවෙන් එක්සිට් වෙලා ටික දුරක් යනකොට අපි කට්ටියට පොඩි බඩි ගින්නක් ආවා. ඊට පස්සේ අපි ෆුඩ් සිටි එක නතර වෙලා මයි අයියා නම්බර් 2යි නංගි අක්කයි අපි හතර දෙනා ඇවිල්ලා චූටි දේවල් ටික කරා. මෙන්න මේ අයිස්ක්‍රීම් එක අපේ කාලා. නෑ ඇත්තටම අපේ කාලා නෙමෙයි ඒක. කෂේ එක්කෙනා කියලා තමයි අපි දැක්කේ. ඒක අපි නංගිගේ YouTube channel එක subscribe කරලා බලන්න. එයා ඒ කතාව කියයි. එයාගේ YouTube channel එකේ නම විතාෂා පතරණයි. ඒක එයාගෙන් අහගන්න. මං කියන්නේ ඊයත් hina වෙනවා. ඔයාලට කතාව අහන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කට්ටිය හොටෙල් එකට ආවා. මට මේ vlog එකේ වැඩි වොයිස් කරන්න නැහැ. මොකද අපේ බක්සගේ මට මම වගේ වොයිස් කළා මට උදව් වෙනවා. එයාලා මට වීලෝ කරනවා මම වොයිස් කරනකොට hina වෙනවා කියලා. හැබැයි ඒක ඇත්ත නේද? අයියෝ මම අද 6 ගිට්ටේ. උදේ? ඔව්. අම්මේ හොඳයි. උදේ පාන්දර නැන්ද. New bag sticker. All of these are yours? No. ඊට පස්සේ අපි rooms වලට ආවා. අපේ අය rooms 4ක් book කරලා තිබුණා. අක්කටට එකයි, අම්මිටයි බක්සයට එකයි, නංගිටයි මට එකයි, අම්මටයි තාත්තට එකයි. මම room 2 එක මේ vlog එකේ දාන්නේ. මම අනිත් vlog එකේ දාන්න room 2 එක. අම්මගේ තාත්තගේ room එකේ room 2 එක නංගිගේ vlog එකකින් බලන්න. අක්කගේ නම් අක්ක vlog එකක් දා හිතන්නේ. අක්ක වීඩියෝස් ගත්තේ නැතුව ඇති. ඒ නිසා ඒක පෙන්වන්න වෙන්නේ. අපි දින්න දුව. මේ දෙන්න බලන්න.
පේනානේ මට කරන්න වෙනස්කම්. ඇත්තටම මට ජෙලස් නෑ අනේ. එහෙම තමයි මම හිත හදාගන්නේ. මට එන්නේ කිව්වා ඒ දෙන්නගේ මැද්ද. ඊට පස්සේ මං ආවානේ. අපි නම් තමයි ලොකුම වැඩේ කරන්නේ අම්මට කියලා ලකුණු දාගන්න. මේ ඉන්නේ අපේ අක්කගේ මල්ලි. මයි නම් ගියගෙන. නෑ අනේ. අපි පස් දෙනා එකයි. ඔය අපේ අක්කා කියන්නේ අයියගේ මල්ලි නෑ අක්කගේ මල්ලි කියලා තමයි. ඉතින් ඒක වගේනේ. මේ අපේ අය කොහේ යනවද මන් දන්නේ අනේ. ඊට පස්සේ අපි කට්ටිය හොටෙල් එක වටේ ටිකක් ඇවිදලා බලලා මේ යන්නේ අපි ලන්ච් එකට. අපි හොටෙල් එකට ආපු ගමන්ම ඉස්සලාම කෑම ඕඩර් කරපු එක තමයි අපි කරේ. ඊට පස්සේ කෑම රෙඩි කියලා අපි ආවා. අපි කට්ටිය ගොඩක් බඩගින්න හිටියේ රස්නෙත් කැඩීනේ මේ දවස්වල. ඊට පස්සේ අපේ කෑම ආවා. මම ඕඩර් කරේ ෆිෂ් ඇන්ඩ් චිප්ස් එකක්. අක්කා පීට්සා මාගරීටා පීට්සා දුකද. අනිත් හැමෝම රයිස් ඇන්ඩ් කරි. මේ හොටෙල් එකේ රයිස් ඇන්ඩ් කරි හරිම රසයි. මගේ ෆිෂ් ඇන්ඩ් චිප්ස් එකත් මගේ බාගේ එකේ ඔක්කොම කෑම රසයි. ඊට පස්සේ අපි කට්ටිය කාලා ඇවිදින්න ආවා. ස්මින් කිව ඉන්න. අපි අයියම උස්සනවා. මේ අපේ ඩ්‍රෝන් එක යවන්න තමයි හදන්නේ. මේ vlog එකේ ඩ්‍රෝන් ෂොට්ස් තියෙන ටිකයි අපි බක්සේ මට ටිකයි දුන්නේ. මම අනිත් vlog එකට දාන්න ඉතුරු ටික ඉල්ලගෙන. කෝ පල්ලි සමහරවිට ඇත්තටම නැති වෙයි කරන්නේ. nanti apa lagi apa ya keren.
අපි කට්ටියම බීච් එකටයි පූල් එකටයි යන්න තමයි හදන්නේ. ඉස්සලම් ලැස්ලා මායනංගි තමයි. ඔය සනික් කට්ටිය ආවා. දැන් අපි කට්ටියම යන්න හදන්නේ. තාම බක්සයි යම්මි ආවේ නැද්ද කොහෙද? ඒ දෙන්න ආවේ අන්තිමටම. You have a fortress inside of my heart. When the road is steep and the shadows awake, I'll stand by your side for all time's sake. One call, one word, sister and brother. We share a bond quite like no other. Through the stormy nights and morning light. මේ අපි සෙල්ලම් කරන අපි ඉස්සෙල්ලාම ගියේ බීච් එකනේ. බීච් එකටනේ. බීච් එකේ වතුර හරිම කූල් සීතලම සීතලයි. ඊට පස්සේ අපි කට්ටිය පූල් එකට ඇවිල්ලා සෙල්ලම් කරන ගත්තා. මට මෙච්චරයි වීඩියෝ චූටි වීඩියෝ ක්ලිප් එකක් ගන්න පුළුවන් වුණේ. මොකද මාත් සෙල්ලම් කරගෙන හිටියේ. ඊට පස්සේ අපි පූල් එකෙන් පස්සේ ගියා තැනකට. ඒක මගේ අලුත් එක්ස්පීරියන්ස් එකක්. මම ඒ කතාව වලට කියන්න මට වීඩියෝ කරන්න බැරි වුණා. මේ අපි ගියේ ස්ටීම් රූම් එකට. ඒක ඇතුලේ ගොඩක් හීට් එක වැඩි නිසා ෆෝන් එකට මොකක් හරි වෙයි කියලා මම ෆෝන් එක ගෙනිච්චෙත් නෑ. එතන එක්කෙනෙක් කිව්වා ෆෝන් ගෙනියන්න එපා කියලා. ඒක ඇත්තටම අලුත් මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. මට ඒක හරිම ෂෝක්. අපිත් එතන අපි කට්ටියත් ඒක ඇතුලේ ඉන්න ගමන් එක එක ගේම්ස් කරා, ගීතෙන් ගීත කරා අපි කට්ටිය. හරිම ෆන්. අයියෝ ඒ ටික මට වීඩියෝ කරන්න බැරි වුණා නේ. ඒක තමයි තියෙන චූටි දුකක් තියෙනවා. අපේ අම්මට වීස් එක නිසා තමයි අපි ගොඩක්ම ගියේ. අපේ පූල් එකේ හිටියානේ. ඒක නිසා තමයි අපි ගොඩක්ම ස්ටීම් රූම් එකට ගියා. අලුත් එක්ස්පීරියන්ස් එක හරිම ෂෝක් එක. නෑ ඉංග්‍රීසි දෝෂ නෙමෙයි ඉංග්‍රීසි රසක් නෙමෙයි. The majority of us thought that it was Salish. කිරි රසක් නේ. පොල් කැලේ කපනවා. පොල් ටොෆි නෙමෙයි. මොනවද දන්නේ? මගේ රූම් එක අම්මලාගේ තාම ලයිට් දාලා නැහැ. අර එහා පැත්තෙන් තියෙන ලයිට් දාලා නැති එක අම්මගේ තාත්තගේ. අම්මා මේ අපේ අක්කම මං ආවා. අපේ රංගිය දාලා අර අතු පාට උනායි එකයි අනේ අයියේ අපි කට්ටියම ආවා අක්කගේ රූම් එක ගාවට. බලන්න අපි මොකද කරන්නේ කියලා.
මේ මගේ වයින් එක හරිම රසයි. ඒක ඇපල් ජූස් එකක් වගේ. ඔයාලා try කරලා බලන්න. ඒක හරිම රසයි. මම නම් මේ වයින් එක විතරයි බොන්නේ, වෙන මොකුත් බොන්නේ නැහැ. ඔයාලටත් මේක try කරන්න ඕන නම් මම මේකේ නම කියන්නම්. ඕනි කට්ටිය කමෙන්ට් එකක් දාන්න. මම කියන්නම්. චූටි බබා වගේ බේබි නේ. Oke, චූටි බබාලා දෙන්න. හරි ඉන්න. සීබස් නැමන්නේ එකට තුන තියෙනවා. මේ අපි කෑම සිලෙක්ට් කරනවා. කෑම සිලෙක්ට් කරලා ඉවර වෙලා අපි කට්ටිය ගේම් එකක් කරනවා. ඒ ගේම් එකේ නම මාෆියාද කොහෙද? මගේ මතකයේ හැටියට මාෆියා. ඊට පස්සේ අපි මේ ගේම් එකත් කරලා අපි යනවා දින එක ගන්න. බලන්නකෝ අපි ගේම් එක. ඔය අන්තිම ටික මම වීඩියෝ කරේ. මම අවුට් වුණ නිසා. දැන් ඉතුරු වෙලා ඉන්නේ තාත්තයි. එතකොට මොකක්ද වෙන්නේ? දෙන්න අපි දෙන්නට ඉතින් පොයින්ට් අවුට් කරගන්න. යන්නේ ගේම් එක. මාෆියා වින්ස්. Thank you. අංකල් you ready? අපි මේ ගේම් එක කරේ අපිට ට්‍රිප් එක ගේන්න බැරි වුණා. අපේ ඌණු කාඩ් පැක් එකයි ලූඩෝයි අපේ සෙල්ලම් බඩු ටික අපිට අමතක වෙලා. ඒක නිසා තමයි අපි ගේම් එක කරේ. ඊට පස්සේ මේ තාම කියන්නේ අපි ගේම් එකේ වුණ දේ තමයි අපි කට්ටියම ගොඩක් පරක් වෙලා තමයි ඩිනර් ගන්න ආවේ. බලන්න වීඩියෝ එක තව චුට්ට එනේදී මේ සුප් එක අයියෝ මං හරිම ආසයි සුප් බොන්න. හරිද? මං කොහේ ගියත් සුප් ඕඩර් කරනවා. ඔය සුප් එක බීලා මට සුපුත් එපා වුණානේ. ඕක නිකන් ටොමේටෝ සෝස් එකක් වගේ. මට ඒක එපා වුණ නිසා අනිත් අය කෑමත් අපි දෙන්න ඉරේෂන් කරා. ඉන්දරෝ ඉන්නේ පොඩා. අනිත් කාර්යය දිනනත් එක්ක. ඔව්. ඉතින් කතාව කියන අසුබක් නෑ. හැමෝම නිදිමතේ ඉන්නකොට මම මගේ පිටරටේට කරනවා. ඉතින් කට්ටිය අපේ අක්කා මේ මගෙන් අහන්නේ නංගිවට පේන්නේ නැද්ද අපි නිදිමතේ ඉන්නවා කියලා. මොකක්ද කරන්නේ? දැක්කනේ මට කතාව කියන්න දෙයක් නැහැ. අපේ අම්මී අයියේ කතාව කිව්වනේ. සෝරි අම්මී. සෝරි අයියේ.
මේ අපි කට්ටිය දොයන් තමයි හදන්නේ. අම්මයි තාත්තයි නම් දොයි. ඊට පස්සේ මම අපේ රූම් එකට ගිහිල්ලා වොෂ් එකක් දාගෙන දොයන් තමයි හදන්නේ. බානු මං කලින් දවසේ වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් මේ vlog එකටම දැම්මා. ඒ ටිකෙදි මං කතාව කියන්නම්කෝ. ඔන්න මේ දවසේ vlog එක ඉවරයි. Good night. Good morning. මං කලින් රෙකෝඩ් එකේ කිව්වේ කලින් දවස් වීඩියෝස් දාන්නම් කියලානේ. කලින් දවස් නෙමෙයිනේ පස්සේ දවසේනේ. sorry. මේ අපි දෙවනි දවසේ බ්‍රෙක්ෆාස්ට් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපිට නිින්ද ගියා. අපි කට්ටියටම හොඳට ඇයි කලින් දවසේ ටීන් බාත් එකට එන්න ගිහින් ඇවිල්ලා හරිම සනීපයි හොඳට නිින්ද ගියා. මේ අපිට බ්‍රෙක්ෆාස්ට් එක ඉවර වෙන්නේ 10ට. හැබැයි අපි නැගිටින්නේ 9:45 පාට රොසට් කට්ටිය ටක් ගාලා ගිහිල්ලා අපිට බුෆේ එකක් තමයි තිබුණේ බ්‍රෙක්ෆාස්ට් එකට. අපි කට්ටියම මුලින්ම කැම ටික ඔක්කොම ටික ටේබල් එකට අරන් ඇවිල්ලා කෑවා. මේ බ්‍රෙක්ෆාස්ට් එකට අපි කට්ටියම ආවා. හැබැයි අපේ අක්කා නම් ආවේ නෑ. අපේ අක්කා ආපු නැති හේතුව මං ඊළඟ vlog එකකින් කියන්නම්. ඒ vlog එකත් බලන්න. ඒක මීට වඩා ෆන් දේවල් තියෙන එකෙත්. මේ වීඩියෝ එක හරිම දුර්ලභ වීඩියෝ එකක්. ඔය අපේ නංගි මං කියපු වැඩක් කරා. මේ vlog එක බලපු හැමෝටම ගොඩක් thank you. ආදරේ හැමෝටම අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා තියාගන්න, like කරන්න, comment කරන්න. Bye bye.